උදෑසන ආලෝකය උත්සවයේ 4 සති උත්සවයේ ශවයට 3 කොටස් ලෝකතාව වසිතන් 16 සිට වසර 2 ශවොත් සිටුවල මංගලයේ පිළිබඳව ඊයේ අපි දුටුද අනුව මෙම සිවුවන් මංගලයේ නවම ගමන් ගැන කතා කරන්නේ කෙසේද අපි නැවත බලමු. ඉස්රායලී මංගලයෙන් තුල පැහැදිලි පිළිවෙලක් සහ සුන්දර මොහොතක් තිබේ. පළමුව එන්නේ පස්කවය. එහිදී අපි ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් මැදීම ලැබීම. ඉන්පසු පසුනේ තිරටේ මංගලයේ පැමිණි එහිදී අපි අපගේ පිරිනැමීමසක් ස්වභාවයෙන් අපිව පවිත්‍ර කිරීමට පටන් ගන්න අතර අපිව පාලනය කළ පසු ඉවත් කිරීම. ඊට පසු බෙරළ පර්තම්පල පැමිණි එහිදී අස්වෙන්නේ පළමු කොටස් දිව්‍යන් වහන්සේට දෙනු ලබන අතර අපගේ ජීවිතය අපගේ කාලයේ සහ අපගේ හදවත පළමුවෙන්නේ උන්වහන්සේට දීමට අපට උගන්වේ. මේ සියල්ල අපිව සිවුවන් මංගලයේ වන ශවොත් නොහත් තරඟ අස්වෙන්නේ වෙත ගෙන යයි. එය ආරම්භය ගැන නව සම්පූර්ණ කිරීම ගැන කතා කරයි. බීරලා සහ තරඟයි තරඟ බොරළුවලට වඩා බිහිවෙන් වෙනස් වූ බීරල මුලින්ම ඉදී එය ඉක්මන් මද සහ ඉක්මනි දර්ශනය වී තරඟ සඳහා වැඩි කාලයක් ගත වී ඒ සොරිය යටතේ වැඩි තොපයකට වැඩි සොළඟකට සහ වැඩි පීඩනයකට මුහුණ දෙමින් වැඩි වේලාවක් පවතී. එය පසුව ඉදන අතර දානේ සමය අවසන් අස්වැන්න බවට පත්වී. ආධ්‍යාත්මිකව තරඟ යන පිරුණුද ජීවිතයක් සහ සම්පූර්ණ කරන ලද කිකරකමක් චතරයයි. ශවොත් තුලින් දිව්‍යන් වහන්සේ අපට උගන්වන්නේ උන්වහන්සේ අපගේ ගමන ආරම්භ කරන ආකාරය ගැන පමණක් බලන්නේ නැති බවය. උන්වහන්සේ අපි ඒ අවසන් කරන ආකාරය දෙස බලා සිටින සැක. තරඟ අස්වෙන්නේ අපට මතක් කර දෙන්න අපිව කැඳවනු ලබන්නේ ඇදහිල්ලෙන් අපගේ පළමු පියවර පමණක් දිව්‍යන් වහන්සේට දීමට නොව අවසන් වන තෙකම ඉදිරියට යාමට බව අපිව කැඳවනු ලබන්නේ අපගේ මුළු උදයාගේ පමණක් උන්වහන්සේට දීමට නොව අපගේ පරීක්ෂා කරන ලද ඇදහිල්ල අපගේ පරිපාලි කළ චරිතය සහ අපගේ ස්ථාවර කෙකරකම් දීමටය. ඉස්රායලී ස්වභාවික දින දර්ශනය පන්තක්ස්ති යන තරඟ අස්වැන්නේ පර්තම්පල යාව ඉදිරියේ ගැන්න ලද දවසය. දිව්‍යන් වහන්සේගේ සැලසුම් ආධ්‍යාත්මික දින දර්ශනය කාර්ය දක්වන පරිච්ඡේදයේ ගොලියන් මත ශුද්ධතුමියන් වහන්සේව ගරුව හැරීම දවස බවට පන්තක්ස්තිය පත්වියේ. එම ගොලියන් යස්සවහන්සේ සමග ගමන් කර පකල පොස්තුවල වූ යත තත්ත්වයට පත් කරන ලද. ඔවුන් බය සහ අසාර්ථකත්වයේ පස්කර ගොස් දේව සොයාගත ආත්මයන් වහන්සේ ඔවුන් මතට පැමිණ වැටි කතා පළමු සම්පූර්ණ තරඟ කරලා අවසානයේ රණුවෙන් පිහේට හිරුණෙක් මෙන් වී. දිව්‍යන් වහන්සේ එම කණ්ඩායම සම්පූර්ණ කරන ලද පර්තම්පලයක් ලෙස පිළිගෙන අවසානයේ දක්වා දවීමට ඔවුන්ට බලය දෙන සැක. එබැවින් පන්තක්ස්තිය අපට කතා කරන්නේ අපි අපගේ ගමන ආරම්භයේ පමණක් දිව්‍යන් වහන්සේට දිය යුතු නැති බවය. අපි අපගේ අවසානයේද උන්වහන්සේට දිය යුතු බවය. අපි බෙරළ වලින් නතර විය යුතු නැත. අපි උන්වහන්සේට අපගේ තරඟ ගෙන ඒමට කැඳවනු ලැබී. ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වේද මේ ආකාරයට මේ උන්වහන්සේගේ භූමික ජීවිතයේ අවසානයේ ආසන්නව යස් වහන්සේට පියුණු වහන්සේට මෙසේ පැවසිය හැකි වේ. මේ කල යුතු ලෙස ඔබ මීට බාර දෙන වීඩියෝ මම නම් කළම යහන් 4. උන්වහන්සේ වැඩි ආරම්භ කළ පමණක් නොව උන්වහන්සේ එය සම්පූර්ණ කළ සැක. පවුලි තමාගේම ගමන අවසානයට ආසන්නව මෙසේ පැවසේ. මෙම යහපත් සිටින සිටින කළම මගේ ගමන් කළම ඇදහිල්ලරග ගත්තම දෙක තමත් 4ත් හේතු. තරඟ යන එවැනි අවසානයක සකිතයෙක් අපට බාර දෙන වැඩි නම් වූ අප වෙනුවෙන් සලකුණු කරන ලද දාවන තරඟයේ දිවි ගිය සහ අපට බාර දෙන ඇදහිල්ල තවමත් රැඳවා තබීගත් අවසානයක. දිව්‍යන් වහන්සේ සතුටු වෙන්නේ අපගේ පළමු උදයාගේ අපගේ මුල පොස්තුවීම් හෝ අපගේ පළමු පොරොන්දු වලින් පමණක් නොවේ. විස්සන් පසු කතක් ඇති පළමු කළ පාත්‍රිකල මින්මාව වටිනයෝ. නමුත් උන්වහන්සේ පසුව වෙඩින් අස්වන්නටද කැමැත්ය. පරීක්ෂා කර ඇති ඉවසීම ඉගෙනගත් යටහත් පහත්කම් ගැඹුරු වූ ශුද්ධකම් බොහෝ කාලයෙන් පුරා වැඳදුරගත් විශ්වාසවන්තකම් දක් තුළින් පරිපැදී වූ පිරිමේ සහ බොහෝ පිඩවලින් වැඩි ඇති බොහෝ ඉවසිල්වන්තකම්. මේවා අයත් වන්නේ බෙරළුවලට නව තරඟවලට යූ බෙරළ යන ආරම්භයේ තරඟ යන බොහෝ දවස්වල සහ අපගේ හදවත් සමග දිව්‍යන් වහන්සේගේ බොහෝ ගනුදෙනුවල පල්ලෙහිව්. බොහෝ අය ආරම්භයේදී මහතා පෙරිතින් මේ සතියේ වෙත පැමිණිති.
ඔවුන් දිව්‍යන් වහන්සේගේ සැලසුම් ආලෝකය දෙකත් උන්වහන්සේගේ වචනය යහපත්කම් රසවිඳත් සහ උදයාගෙන් දෙවන්නට පටන් ගැනත්. කලක් ඔවුන් නැවීම කතක ශක්තිමත් බේලමින් පෙනී. නමුත් වසර ගිවි යන විට සමහරුන්ට අවසානයේ දක්වා දෙවන්නට බැරිවී. බොහෝ දෙනෙක් අතරමඟද ඇද විටත්. මෙයට හේතුව ඔවුන් කිසි විටකත් දිව්‍යන් වහන්සේට තම බේල තරඟ බවට පත් කිරීමට ඉඩ නොදමයි. ඔවුන් මෙල හැඟීම් තබීගත් නමුත් වඳදර ගැනීම දක්වා වැඩුණු නැත. ඔවුන් පළමු හැඟීමට පෙරේ කළ නමුත් පරිපාදුව දිගු කාර්යාවලිය වෙළඳ ගත්තේ නැත. ඔවුන් බිරල ලෙස පැමිණියද කිසි විටකත් තරඟ නිපදවී නැත. අපගේ ස්වාමය අපට අනතුරු ඇඟවේ අවසානයේ දක්වා වඳදර ගන්න තැනැත්ත ගලුවන්නේ මතු වැස 4:10 කියවූ පරීක්ෂණය නම් අපි සතියෙන් ආරම්භ කරන්නද යන්න පමණක් නොව අපි අපගේ මාර්ගයේ අවසානයේ දැක්වීම සතියේ ස්ථාවර වී සිටගෙන ඒ තුළ පවතින්නද යන්නේ. එබැවින් ෂවෝත් අපට මතක් කර දෙන්න බොහෝ දෙනෙක් හොඳින් ආරම්භ කළත් හොඳින් අවසන් කරන්නේ සුවල්ප දෙනෙක් පමණක් බව. දිව්‍යන් වහන්සේ කැමති වන්නේ දීප්තිමත් ආරම්භයකට පමණක් නොව විශ්වාසවන්ත අවසානයකට. උන්වහන්සේ ස්ථිරසර අවසානයකට ජයගරී අවසානයක් අපේක්ෂා කරන සැක. අපගේ කෙකරකම් මෙන්න ලැබෙන්නේ එක මොහොතකින් පමණක් නොවේ. අපගේ ජීවිතයේ මුළු ගමන් පිරීමිය. තරඟ අස්වැන්නේ සමයේ අවසානයේ පැමිණෙන අතර එය අපට ඊටා පෞද්ගලිකව කතා කරේ. ඒ අපට පවසන්නේ සෑම දිනකම අවසානයේ සෑම සමයකම අවසානයේ සෑම වසරකම අවසානයේ සහ අවසානයේ අපගේ ජීවිතයේ අවසානයේද දිව්‍යන් වහන්සේට ගෙන ඒමට අප කැඳවන ලබන දෙයක් ඇති බව. ඒ ශුද්ධ ලියවෙල්ල පවසන්නේ කරුණයක අවසානයේ ඒ ආරම්භයට වඩා යහපත් දේශනාකාරය හිත අට කියයි. අවසානයේද අපගේ චරිතය පරීක්ෂා කරනු ලැබූ අපගේ ඇදහිල්ල ස්ථිර කරනු ලැබූ අපගේ ඵලයේ පූර්ණත වූ අපගේ කැකරකම් සම්පූර්ණ වූ සහ අපගේ විශ්වාසවන්තකම එළිදරව් වී. එසේනම් අපි දිව්‍යන් වහන්සේට දිය යුතු මම තරඟ යන කුමක්ද? පළමුව එය අපි පෙරණත වූ පසු අපගේ ජීවිතයේ හොඳම දේ. තරඟ තොපේ සුළඟ සහ කාලයේ සමග මුහුණ දීමෙන් පසුයිදී. ඒ හා සමානව බොහෝ අත්දැකීම් තුළින් අපි දිව්‍යන් වහන්සේ සමග ගමන් කරමින් පසුව පමණක් අප තුළ පෙන්න පළ තිබේ. අපගේ තරඟ පූජ්‍යව නම් අපගේ පරිපහදි කළ හදවත්, අපගේ පීරණත ඇදහිල්ල, අපගේ පැවිතුරු කළ මිනිස්, අපගේ පරීක්ෂා කරන ලද කෙකරකම්, අපගේ ස්ථාවර ගමන්, අපගේ ස්ථේ ආත්මය සහ අපගේ පිරිසිදුහද සාක්ෂියෝ. බිරලා අපගේ ආරම්භය වනේ දිව්‍යන් වහන්සේ අපිව බොහෝ වරයක් මද කර බිඳ දෙම නිවැරදි කර සේව කළ පසු ඇති අභ්‍යන්තර ජීවිතයේ තරඟේ. එම පරිපහදි කළ ජීවිතයේ අපගේ දෙන අවසානයේදී අපගේ පූජ්‍යව ලෙස උන්වහන්සේ ඉදිරියේ තැබීමට අපට ආරාධනා කර ඇති. හොඳින් අවසන් කළ අයගේ දෝරේමත් කරන උදාහරණ බයිබලයේ අපට ලබා දී. මෙස්ස තම කතාව ආරම්භ කළ මානසික මෙරමින් පසු ඊජිප්තුවන පලයන පලගිය අයෙක් ලෙසයි. එහෙත් ඔහු අවසන් වූයේ තම කාලයේ ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨතම අනුගතවකුත් ලෙස පිරිසිද්ධ වූ දිව්‍යන් වහන්සේගේ සේවකයෙකු ලෙසය. දුවත් තම ජීවිතයේ මධභාගයේද නරක ලෙස පකළ ගියත් ඔහු ගැඹුරෙන් පොස්තුවල වූ දිව්‍යන් වහන්සේගේ හැකිම්වීම පිළිගෙන යහෝසියම් දිගටම කරගෙන ගිය නිසා ඔහු අවසන් වූයේ දිව්‍යන් වහන්සේගේ සතුට එකඟ වූ මනුෂ්‍යයෙක්. කාර්ය 13 වස 2 ලෙස පෞල් සභාවට පොඩි කරන්නෙක් සහ සතුරක් ලෙස ආරම්භ කළ නමුත් ඔහු අවසන් වූයේ විශ්වාසවන්ත පෙරළිතයක් ලෙසයි. මෙම යහපත් සිටින සටන කළම මගේ ගමන් කළම ඇදහිල්ල රැකගත්තම යයි පැවසීමට ඔහුට හැකි විය. අපේ අතරමඟද අසාර්ථක වුවද අපගේ කතාව අසාර්ථකත්වයෙන් අවසන් විය යුතු නැති බව මෙම ජීවිතය අපට පෙන්වා දී. දිව්‍යන් වහන්සේගේ කරුණාවෙන් අපගේ අවසානයේ තවමත් උන්වහන්සේට ගෞරව කළ හැකිය. යොචිරුව එබැවින් අපගේ ජීවිතය උන්වහන්සේට සූදානම් වූ තරඟ කතෙක් බවට පත් කරන ලෙස අපගේ පියුණන් වහන්සේගෙන ඉල්ලා සිටීම. අපගේ මුල උදයාගේ ගැඹුරු වැඳදර ගැනීමක් බවට පත්වන ලෙසත් අපගේ පළමු පිරීමේ ස්ථාවර විශ්වාසවන්තකම් දක්වා පිරිණත වන ලෙසත් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ ආරම්භයේ සමර්ගයේ සිටින පියුණන් වහන්සේට මෙහිමයි ගෙන දෙන අවසානයකට මඟ පෙන්වන ලෙසයි අපි යාචනා කිරීම. අතරමඟද ඇද වටින අය අතර නව උන්වහන්සේගේ කරුණාවෙන් අවසානයේ දක්වා වැඳදරගෙන උන්වහන්සේගේ අත්කැටතේ සම්පූර්ණයෙන්ම ඉදුණු අස්වැන්නෙක් උන්වහන්සේ වෙත ගෙන එන අය අතර අපි සිටිමු වී. ක්‍රිස්තුස් වහන්සේගේ නමෙනි. ආමීන්.